hello good morning ළමයි. ඉතින් ඔන්න අදත් ඉරිද දවසක්. ඉතින් මං හිතුවා අදත් ඔයගොල්ලත් එක්ක vlog එකක් බෙදා ගන්නවා කියලා. අද ගෙදරත් පොඩි වැඩ ටිකක් වෙනවා. ඒ නිසා මං හිතුවා ඒවත් පෙන්නන ගමන් අද vlog එකක් කරනවා කියලා. එහෙනම් අපි බලමු ඉස්සරහට vlog එක කොහොමද වෙන්නේ කියලා. හරි දැන් ඉතින් මම බත් එක හදාගෙන ඉවරයි. බත් එකත් උයලා ඊළඟට එළවලුව හදා ගන්න ගමන් ලිපේ තමයි තියෙන්නේ. ඔන්න එළවලුව ලිපේ ගෝව මල්ලුමක් තමයි හදන්නේ. ඒක දෙමීට හැදෙනකම් පියන්කෝ අපේ හස්බන්ඩ් කරන වැඩේ බලන්න. අද අපි අපේ ගෙදර තින්ත ගන්න තමයි හදන්නේ. ඉතින් අපි තින්ත ටික ගන්න විදිහ බලමුකෝ. මම උයද්දී එයා තින්ත ටික ගන්න පටන් අරගෙන ඉතින් මම උයලා එහෙම තමා දැන් ඔය කාමරේට ආවේ. අපේ කාමරේ ආච්චිගේ කාමරේ දෙකේ තමා තින්ත ගන්නෙ. ඉතින් පස්සේ මටත් වැඩ දෙනවා. දැන් නම් තියෙන ඉතින් බලන් ඉන්න විතරයි. එයා ඉතින් මේ තින්ත ටික ගන්නවා දැන්. මොකද කරන්නේ? කො ඔන්න ඉතින් අපේ පුංචිලගේ චූටි කෙල්ලත් ආවා අපි ඉන්න ගෙදරට. ඉතින් එයාත් අල්ලගෙන තමා දැන් මේ වැඩේ කරන්න ඕනි. ඊතර තරම් ලේසි නෑ. යාව ෂේප් කරන්නත් ඕනේ. නැත්තම් තින්ත අල්ලනවා ඒව මේව වැඩ කරනවා. ඉතින් එයාවත් අල්ලගෙන මම කෝලම් කරද්දි අයියා ගිහින් තින්ත ටික ගානවා. ඊට පස්සේ එයාවත් හිමීට ෂේප් කරගෙන එක්කගෙන ඇවිල්ලා යත් එක්කම තින්ත ගාන එක තමා දැන් මේ කරන්නේ. ඇත්තටම එයා ඉන්න නිසා කිසිම පාළුවක් දැනෙන්නේ නෑ. ඒ නිසා ඉතින් අයියත් කැමති එයා ඉන්නවට දෙන්නත් එක්ක යත් එක්ක රණ්ඩු වෙවි. දැන් ඉතින් ඔය තින්ත ටික ගා ගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න එයත් එක්ක සෙල්ලම් කර ඉද්දිම ඔන්න අයියා මටත් වඩා බාර දුන්නා. නැත්තම් මම මෙතනට වෙලා බලන් ඉන්නවනේ කරන්න කියලා. එයා කිව්වා එයා ගාලා අර අයිනින් වගේ ඉතුරු වෙන ඒ වගේ චූටි පින්සලක් අරන් ගන්න කියලා. ඉතින් දැන් මං ඒ ටික ගාන ගමන් තමයි ඉන්නේ. එයා ඉතින් ඔය උපදෙස් දීදී ඉන්න උතන්ට වෙලා හිටගෙන මේ මෙහෙමයි කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ඒ ටිකත් මම එයාට ගාලා පොඩි හෙල්ප් එකක් දුන්නා.
කර කර ඉද්දිම හොඳ වැස්සක් වහින්න වගේ අහසත් කළු වෙලා. ඉතින් ඒකත් බල අපි දැන් ඉක්මනට වැඩේ ඉවර කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ආච්චිගේ කාමරේ ගාලා ඉවර කරා. ඔය තියන්නේ ආච්චිගේ කාමරේ පාට මදි නිසා වර්ග දෙකෙන් ගෑවේ. ඊට පස්සේ අපේ කාමරේ වේලිලා තිබ්බ නිසා අපි දැන් බඩු ටික ආයෙත් තිබ්බ විදිහට අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් එයා නැත්තම් මේව කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම දෙන්නත් එක්කම එකතු වෙලා එහෙම සතුටින් වැඩ කරද්දී වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. වැඩත් ඉක්මනට වෙනවා. ඉතින් තනියම කරනවට වැඩිය මම නම් කැමති ආවත් අල්ලගෙන මේ වගේ වැඩ කරන්න. එතකොට මොකද වෙලාව යනවා තේරෙන්නෙත් නැහනේ. ඒ නිසා ඉතින් එයාවත් එකතු කරගෙන දැන් මම මේ කාමරේ අස් කරගන්න තමයි හදන්නේ. දැන් ඉතින් ඒ අස් කරලා දීලා මහන්සි කියලා පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්නවා. ඉතින් ඒ ටික අස් කරලා දුන්න නිසා මම දැන් මේ කාමරේ අතු කාලා අස් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් අපේ කාමරේ ඔක්කොම වැඩ ටික ඒ වෙද්දි ඉවර වෙනවා. හරි දැන් අපි තින්ත ගාලා ඒ ටික වේලනකන් ඉඳලා කාමරේත් අස් කරගෙන ඉවරයි. දැන් මම කාමරේ අහුරලා තියෙන්නේ. අපි දැන් එහෙනම් බලමු කාමරේ. ඉතින් ওই විදිහට තමයි අපි අලුත් අවුරුද්දට කලින් කාමර ටිකේ තින්ත ගාලා ලස්සන කරගත්තේ. ඉතින් අදට එහෙනම් vlog එකේ එච්චරයි. අලුත් අවුරුද්දේ ලස්සන vlog එකකින් ආය හම්බ වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.